මම රස්සාවක් වශයෙන් මේ ඇටෙන්ඩන්ට් වැඩේ කරනවා හොස්පිටල් එකක. ඊට අමතරව මම මේ කෝපි එකතු කරලා මේ හැලන්ට ආයතනයට විකුණනවා. ගමේ අය කෝපි තියෙනවනේ. ඉතින් මට කෝල් එකක් දෙනවා මෙහෙම තියෙනවා කියලා. එතකොට ගේන්න කියනවා. නැත්නම් උනොත් අපි ගිහින් හරි අරන් එනවා. ඒකල ගෙනල්ලා අපිටත් මිලක් තියාගෙන හෙලන්ට ඒ මල්ලිට කතා කරලා පස්සේ එයා ඇවිල්ලා අරගෙන යනවා. දැන් ඉස්සර නම් ගමේ වෙනෙන් දුවනවනේ. එයාලා ඇත්තටම ගොඩාක් අඩු මිලට ගන්නෙ. දැනට වුණත් 150යි එහෙම තමයි ගන්නෙ. දැන් මෙයාලා නෑ. මෙයාලා 260ට වගේ එහෙම හොඳ මිලකට ගන්නවා. මේ ඉතින් අපි වැඩිපුරම එකතු කරලා මෙයාලට තමයි දෙන්නේ ඉතින්. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 20යි, එක්කෙනෙකුට 14යි, අනිත් එක්කෙනාට 10යි. දැන් එයාලගේ ඉස්කෝලේ වැඩවලට, අධ්‍යාපන වැඩවලට, ගෙදර වියදම් වලට අමතර එන මුදල බැලන්ස් කරගෙන එහෙම ගන්නවා. තමන්ගේ මහත්තයා ගේන මුදලටම මේ ජීවත් වෙන්න බලාගෙන ඉන්නේ නැතුව දැන් ගමේ ගෑනුවයත් මොකද කරන්නේ? ඉතින් උදේ ඉඳන් රැය වෙනකන් වතු වල වැඩ කරනවා. දැන් කෝපි හදලා අමතර ආදායමක් ගන්නවා. ගෑනු අය අතත් දැන් ඉතින් මුදල් ගැවසෙනවා. කෝපි තියෙන කාලට හොඳයි. සමහර අය දැන් එයාලට කඩන්න බැරිනොත් සමහරු පඩි දීලා කඩවන්න එහෙම පඩියට යනවා. ඒකින්ද ඉතින් අමතර ආදායමක් හැටියට ගමේ මේ ජොබ් එකක් කරන්න නැති අයට මේකෙන් සිත සැලසෙනවා ඉතින්.